data. ඔව් ක්ලියර් අනිත් එක ඔයා කියලා දෙනවා පැහැදිලි ඈ මට එහෙම අවුලක් නැහැ ඇත්තටම හොඳට තේරෙනවා අර පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ සබ්ජෙක්ට් එකේ නෑනේ අපි ඒතකොට මට මේක දෙපාරක් තුන් පාරක් බලනකොට තමයි ඔළුවට පොඩ්ඩක් එන්නේ දැන් අපි මම කොහොමද මේ focus ටික මේ ෆන්ඩමෙන්ටල් ටික ඔක්කොම ස්ටඩි කරාට පස්සේ දැන් ඇත්තටම මට තාම තේරෙන්නේ නැහැ දැන් ඔයා මේ දැන් ඔය අරන් තින්නේ US 500 එකනේ දැන් මේ වගේ ට්‍රේඩ් ගන්න විදිහ සහ මේ දැන් අපි මොන platform වලද කරන්න ඕන ඒ වගේ අර කරන්න පොඩි ඕනේ. පොඩි right දේවල් right. ටිකක් පොඩි බලන්න පොඩි ඕනේ දේවල් නේ. ඔව් ඒ ඒ මම කියන්නේ අපි ඒක ඉගෙන ගත්තට පස්සේ ඒක කරගන්න විදිහ පුළුවන් බලන්නත් පුළුවන්. ඕනේ ඒක ප්‍රශ්නයක් අනේ නැහැ. දැන් මම ඔව් වාටයි ඊට පස්සේ ඔය අපේ ඉන්න අනිත් හතර දෙනාටම ප්‍රයිවට් සෙෂන්ස් ගන්නවා වෙනම පැය දෙක වගේ. ඔයාලට හ්ම් තියෙන ප්‍රශ්න ඔක්කොම මේව කරගන්න. ඒතකොට දැන් අයියට දැන් මේ වගේ ඔහොම ඉත්ති දැන් ඔයාලට ඕන ප්‍රශ්නයක් ඇහියකිනේ මාත් එක්ක. ඔව් අහලා ඔයාගේ බ්‍රෝකර්ස්ලා හදාගන්න ඒවයි ඒවට කොහොමද අපි ස්ටොක් ට්‍රේඩ් කරන්න මොන බ්‍රෝකර්ස්ලාද ඕනේ. ඊට පස්සේ ඔව් ඒ ප්‍රශ්නයි ඔක්කොම අයිය වෙනම නෝට් ඩවුන් කරගන්න ඔක්කොම අහන්න. හරි අනිවාර්යයෙන් මේ පොඩි පොඩි දේවල් සිම්පල් දේවල් ප්‍රශ්නයක් කරගන්න එපා. ඒවා ඔක්කොම ක්ලියර් කරගත්තයි. හ්ම් මම දන්න right දේවල් කොහොම ටික හරි මම ඉස්සෙල්ලා කියලා දෙන්න. ඉගෙන ගන්න එක තමයි හැබැයි මට ඔයා මේ දැන් කියන දේෙන් තේරුනේ එකකට එකක් අනිවාර්යෙන් වෙන්න වෙලා තමයි යන්නේ නේ සම්බන්ධ. ඒක නෑ අය එන්න පළවෙනි දවසේම කිව්වේ. රිපෝට් එකට අනිවාර්ය රිපෝට් එක කනෙක්ට් වෙලා මේ වෙලා යන්න කම්බයින් වෙලා. රිපෝට් විතරම නෙවෙයි අය ට්‍රේඩ් කියන්නේ. දැන් ඔව් මට ඕනම් පුළුවන් මේක රිපෝට් එකක් බලන්න නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ රිපෝට් මට පදනම් වෙන්නේ නැතුව. ඉතින් අපිට එහෙම කරන්න පුළුවන් මොකද අර ඒ කියන්නේ ජියෝපොලිටිකල් කියන දේවල් ෆෑන්ඩ් ඉෆෙක්ටිව්. ඔය ඇත්තටම බැලුවාම හරියට ඉගෙනගෙන හරියට හොයලා බැලුවොත් සෑහෙන ඔපචුනිටි තියෙනවා නේ